මෙයාගේ මොකද්ද මෙච්චර මේ ගුණ සමුරු කරන්න මෙයාලට කරේ. අයියෝ මම ජීවත් වෙන්නේ කවදද ඔය එකතුනේ. News 1. ඉතින් අංකල මට නේද 88 කොල්ලෝ ගෙල්ලෝ මෙතන බඩලන්නේ ඇති උනේ. ඔව් බඩලන්නේ ඇති උනේ. බඩලන්නේ ඇති උනේ කවුද? කවුද කරේ? අංකල ඕගොල්ලන්ගේ මීඩියා නෙමෙයි අපිට රටක් ඕනේ. අපිට රටක් ඕනේ. අපිට රටක් ඕනේ. ඔයාලා ප්‍රංශ විප්ලවයේ වෙන්නේ වම දකුණ වෙන්නේ ඔය එන්නේ පෙරේරා කොහෙද ප්‍රංශ විප්ලවයේ දැක්කේ? මෙයාලා මේ එංගලන්තෙන් ඉගෙනගෙන ආවිල්ලා කාල් මාක්ස්ගේ ඇතුළට ගත්තා. කාල් මාක්ස්ගේ වෛරය ඇතුළට ගෙනාවා. මානසික රෝහලට ඔයාලා යන්න. ඔයාලා යන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල්. එච්චරයි. ඔයාලා මේ කියන්න එපා අංකල් අපිට වාමාංශ ගැන. වාමාංශ කරලා ඔය කියන චීනේ කොමියුනිස්ට් පක්ෂය අද චීනෙත් දුවන්නේ ලිබරල් වාදේ. අද චීනෙ දුවන්නේ ලිබරල් වාදේ. කට්ටබුරුගේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන මොනවද මේ සමාජ ජයවර්ධන නැත්නම් 87 මේ අද මේ ලංකාවේ නේ 87 මේගොල්ලෝ ඉන්දිය විරෝධී කිව්ව දැන් පළාත් පාලන ආයතන පළාත් සභාව තියන්නකෝ 13 වෙනි සංශෝධනය කරලා පුළුවන් නම් පළාත් සභාව උගලන්න රතු ඇද්දොන පළාත් සභාව දැන් ඉන්දියාවේ හාල් නැත්තම් කණ්ඩත් නැහැ එදා ඉන්දිය විරෝධී අනේ මෙන්න මේ ඕක ගලවන්න පුළුවන් නම් ජයවර්ධනගේ පිළිමයක් ගහන්න ඔතන මේක ජයවර්ධන පුරේ ඒ ආනෙත් 87 අංකල් 87 ජයවර්ධන නැත්තම් අද ලංකාවක් නෑ ඉන්දියාවෙන් බෝම්බ හෙලන්නේ බෝම්බ කවුද බෝම්බ දාන්නේ මොකද්ද 87 කරේ වාමාංශික ඔක්කොම ජේවීපීලා ඕක කරපුවා කියන්න අනේ අපි දන්නවා එන්නේ පෙරේරා සුද්ධියොත් එක්ක නටපු හැටි රාජසිංහ වික්‍රමේ ගිනි තිබ්බා යන්න අංකල් මෙයාලා වාමාංශිකයෝ තම තමන්ටත් නෑ අනුන්ටත් නෑ සම සමාජ මොනවද කාල් මාක්ස් සම සමාජ ඕකේද කිව්වේ ඕකද කිව්වේ සම සමාජයේ කාල් මාක්ස් මෙයාගේ මොකද්ද මෙච්චර මේ ගුණ සමුරු කරන්න මෙයාලට කරේ. අයියෝ මම ජීවත් වෙන්නේ කවදද ඔය එකතුනේ. අපි 87 අනේ 87 මෙයා ඉපදිච්ච මෙයා රාජසිංහ වික්‍රමේ මෙයා ඩබල් ඩොක්ටර් කෙනෙක්නේ රාකේට කරපු දෙයක් නෑ. ඔයාලා මොනවද දන්නේ සේනානායකට 47 ආණ්ඩු පිටවන්න දුන්නේ මේ පරවාමාංශිකයෝ තනි ආණ්ඩුව පිටවන්න ගියේ ඩීඑස් සේනානායක දුන්නද නෑ 47 තනි අලියගෙන් සේනානායක ආවේ සේනානායකට යකෝ ගොවි පුතේ කරාකුලේට දෙන්නේ නෑ ගොවියගේ පුතා තමයි කවදා හරි රජ කරන්නේ කරාකුලේ උන්ට දෙයිද මේ එන්නේ පෙරේර කියන මොකෙද්ද මු ඇවිල්ලා මේ 1925 රාජසිංහ වික්‍රමේ කියලා සුද්ධියොත් එක්ක කරලා පිස්සු රටලා අර සිරිමාවල බණ්ඩාරනායකලත් එක්ක වෙලා රට කාපුවේ කවදද ඔය මේව කරන්නේ ඔයාලගේ වාමාංශ මොකද්ද අංකල් මොකද්ද ඔයාලා ප්‍රංශ ආණ්ඩුව වෙලේ වම දකුණ පිටෙව්වද නෑ නේද ප්‍රංශ ආණ්ඩුව වෙලේ නම් හරියට ගියා ප්‍රංශ ආණ්ඩුව වෙලේ එතකොට වම දකුණ වෙන්නේ මේ මොන වාමාංශික අපිට කණ්ඩන්නේ උන්ට කණ්ඩක් මලමත් රටවල් ඔතේ කියන්නකො 10 මිනිත් සංශෝධනය දෙන්නේ අර ඉන්දියාව කියලා ගියේද ඒ කාලේ ඉන්දියා විරෝධී පන්ති පහ තුන්වෙනි පන්ති